නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ඉතින් පින්වත්නි, අපි අද කතා කරන්නේ, අපි මීට කලින් කතා කළා පටිච්චසමුප්පාදයේ අංග 12කින් භාග්‍යවතුන් වහන්සේ විස්තර කරන්නේ මේ හේතුඵල ධම. එයින් ජරා මරණ කියන කාරණාව, ජරා මරණ ඇති වුණේ ඉපදීම නිසා කියන කාරණාව. මේ ඉපදීම ඇති වුණේ ඉපදීමට හේතුව භවය, භවපච්චා ජාති. ඒතර භවපච්චා ජාති කියන කාරණාවෙන් කුමක්ද මේ භවය කියන එක තමයි අද අපි කතා කරන්නේ. කතමෝච භික්ඛවේ භවෝ. මොකද්ද පින්වත් මහණෙනි මේ භවය කියලා කියන්නේ? තයෝ මේ භික්ඛවේ භවා. භව තුනක් තියෙනවා. කාම භවෝ, රූප භවෝ, අරූප භවෝ. කාම භවය, රූප භවය, අරූප භවය. අයං උච්චති භික්ඛවේ භවෝ. මේක තමයි පින්වත් මහණෙනි භවය කියලා කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ ඉපදීමට හේතුව විදියට වදාළේ කාම භව, රූප භව, අරූප භවය කියන භවය. භව තුනක් ඔය තියෙනවා. එතකොට අපි ඒක තවත් සිංහලට තේරුම් ගත්තොත් එහෙම, දැන් මේ භව කියන එක විස්තර කරලා තියෙන තැනක් තමයි අංගුත්තර නිකායේ තියෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා, භවෝ භවෝති බන්තේ උච්චති කිත්තාවතානකෝ බන්තේ භවෝ. භවය භවය කියලා කියනවා. ස්වාමීනි කුමක්ද මේ භවය කියන්නේ? එතකොට මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, කාම ධාතුන් වේපක්ඛංචානන්ද කම්මනා භවෙස්ස අපිනිකෝ කාම භවෝ පඤ්ඤායේතාති. ආනන්ද, කාම භවයේ ඉපදීම පිණිස, කාම ධාතුවේ ඉපදීම පිණිස ඔහු තුල කර්මයක් නැත්තම් කාම භවය කියලා එකක් තියෙනවද කියලා අහනවා. නෑ ස්වාමීනි. ඉතිකෝ ආනන්ද කම්මං කිත්තං. ආනන්ද ඔය ආකාරයෙන් කර්මයේ කෙතයි. විඥානම් බීජං. විඥානේ තමයි බීජය. තණ්හා සිනේහෝ. තණ්හාව තමයි වතුර. අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනානං සත්තානං. හීනාය ධාතුයා චේතනා පතිට්ඨිතා පත්තනා පතිට්ඨිතා. පින්වත් ආනන්ද, අවිද්‍යාවෙන් වෙහිලා තණ්හාවෙන් බැඳුණු කෙනාගේ කර්මය කුඹුර කරගෙන, විඥානේ බීජේ කරගෙන, තෘෂ්ණාවෙන් වතුර දමලා, ඒ කෙනාගේ ජීවිතේ තෘෂ්ණාවෙන් වතුර දමා ඉන්න ජීවිතේ කාම ධාතුවේ, හීන ධාතුවේ හිත පිහිටනවා, ප්‍රාර්ථනාව පිහිටනවා. චේතනා පතිට්ඨිතා පත්තනා පතිට්ඨිතා. ඊට පස්සේ කාම භවයේ උපදිනවා. මේ විදිහට ආනන්ද ආපහු පුනර්භවයක් හැදෙනවා කියෝ. ආය උපදිනවා කියෝ. ඒතර කෙටියෙන් ගත්තොත් එහෙම භවය කියලා කියන්නේ විපාක විඳීම පිණිස කර්ම සකස් වීම. හීන ධාතුවේ, මජ්ක්‍ධිම ධාතුවේ, ප්‍රණීත ධාතුවේ. නැත්නම් කාම ධාතුව, රූප ධාතුව, අරූප ධාතුව. කාම භව, රූප භව, අරූප භව. විපාක විඳීම පිණිස කර්ම සකස් වීමනේ භවය කියන්නේ. එතකොට කර්මය කියලා කියන්නේ චේතනාව. චේතනහම් භික්ඛවේ කම්මං වදාමි. එතකොට කාටත් චේතනා පහළ වෙනවා. කා තුලත් කර්මය සකස් වෙනවා. ඒ කියන්නේ හැම මොහොතකම භවයේ තියෙනවා. එතකොට ඒ තමන්ගේ චේතනාව හීන දෙයක් නම්, ලාමක දෙයක් නම්, පහත් දෙයක් නම් කාම ලෝකයේ තමයි උපත සිද්ධ වෙන්නේ. භවපච්චය ජාති. ඉතින් ඒ නිසා එයාගේ කල්පනාව, චේතනාව නැත්නම් කර්මය මධ්‍යම ධාතුව, කියන්නේ හොඳ ස්වභාවයකින් පවතින්නේ මධ්‍යම ධාතු. රූප ලෝකේ ධානවල ස්වභාවයක් නම් තියෙන්නේ. ධාන ලෝකයක, රූප ලෝකයක උපදිනවා. අරූප ලෝකයට අනුව නම් චේතනාව පහළ වෙන්නේ, යාගේ ජීවිතය සකස් වෙන්නේ අරූප ලෝකේ උපදිනවා.
දැක්කද ජාති ජරා මරණ සකස් වෙන හැටි. ඔය කොහෙන් හරි රූප කාම භව රූප භව අරූප භව කර්ම සකස් වීමක් තියෙනවා නම් කාම ලෝකෙ ඉපදෙන්න හෝ රූප ලෝකෙ ඉපදෙන්න හෝ අරූප ලෝකෙ ඉපදෙන්න හෝ ඊට අනුව උපත සකස් වෙනවා. අපි ගත කරන සෑම මොහොතකම කර්ම සකස් වෙනවා. ඒ නිසා තමයි මේ ඕන මොහොතක මැරිච්ච ගමන් ආපහු උපතක් හැදෙන්නේ. සකස් වෙවි තියෙන්නේ. උපත සකස් වෙන්නේ නැත්නම් ඔහු කොහොමද උපදින්නේ ගිහිල්ලා? එතකොට ඉපදීම පිණිස කර්ම සකස් වෙනවා. එතකොට සෑම මොහොතකම සකස් වෙනවා. සකස් වෙයි. එතකොට පටිච්ච සමුප්පාදේ හැම මොහොතකම සකස් වෙනවා. ඉපදීමක් පිණිස කර්ම සකස් වෙනවා. දැන් චේතනාව හැම මොහොතකම තියෙනවනේ. ඇහෙන් රූපයක් දැක්කත්, කනින් ශබ්දයක් ඇහුවත්, නාසයෙන් ගඳ සුවඳක් වින්දත්, දිවෙන් රසයක් වින්දත්, කයින් පහස වින්දත්, මනසින් අරමුණු වින්දත් ඒ හැම මොහොතකම චේතනාව තියෙනවා. චේතනාව තමයි කර්මය. ඒතර කම්මං කෙත්තං කර්මය තමයි කුඹුර. ඒතර විඥානේ ඒකේ බැස ගන්නවා. තෘෂ්ණාවක් තියෙනවනේ හිතේ. තෘෂ්ණාවෙන් වතුර දානකොට ලස්සනට පැලවෙනවා. ගිහිල්ලා මොකක් හරි කාම ලෝකේ උපත් කොච්චර තියෙනවද? 136ක් අපාය වල අයිති කාම ලෝකේට. ඊළඟට ගණන් කළ නොහැකි තරම් නිකායන් සහිත තිරිසන් ලෝකයේ අයිති කාම ලෝකෙට, പ്രേත ලෝකයේ අයිති කාම ලෝකෙට, මනුෂ්‍ය ලෝකයේ අයිති කාම ලෝකෙට, දිව්‍ය ලෝකයේ අයිති කාම ලෝකෙට, ඊළඟට රූපාවචර බ්‍රහ්ම ලෝක අයිති රූප ලෝකෙට, අරූපාවචර බ්‍රහ්ම ලෝක අයිති අරූප ලෝකෙට, අරූප භවයට. එතකොට බලන්න ඊට අනුව අපේ ජීවිතේ ඊළඟ උපත සිද්ධ වෙන්නේ, අපේ ජීවිතේ උපතක් කරා යන්නේ දැන් කර්ම සකස් කරන විදිහට. භවපච්චා ජාති. එතකොට අපි දැන් හිතන්නකෝ ඒකට අපි ඒ කර්ම සකස් වීම කියන්නේ අපි කියමුකෝ ලෝකෙන් ඒකට ප්‍රශංසා හෝ ලෝකෙන් ඒකට මිනිස්සු දන්නවද නැද්ද කියන එක අදාළ නැහැ. අපි කියන්නකෝ ඔබ බාත් รู එකකට යනවා. බාත් รู එකේ ඉන්න කූඹියෙක් වතුර ගහලා ඔන්න මරනවා. මේ මොන කරදරයක්ද කියලා. කවුරුත් දැක්කේ නැහැ. කවුරුත් දැක්කේ නැහැ කියලා. කර්ම සකස් වෙන්නේ නැද්ද? සකස් වෙනවා. සෑම මොහොතකම. එතකොට මේ කර්ම සකස් වුණාට පස්සේ ප්‍රාණඝාතයක් කරන කෙනාට යම්කිසි විපාකයක් විඳින්න තියනවාද? එතෙන්ට ඔහුව ගෙනියනවා. දැන් බලන්න නිරේ යන්න කර්ම සකස් වෙච්ච ගමන් ඒ නිරේ යෑම පිණිස කර්ම සකස් වීම නැත්නම් ඒ භවයේ විසින් නිරේ උපතක් හදලා දෙනවනේ. ඒ උපත හදලා දුන්නට පස්සේ නිරේට අනුව ජරා මරණ සකස් වෙනවා. දැන් නිරේ දත් කැඩීමක්, කේස් පැහිීමක්, හැම රැලි වැටීමක් කියලා කතාවක් නැහැනේ. නමුත් එතන ආයුනෝ සංහානේ. ආයුෂ ගෙවි යනවා. දැක්කද මේකෙන් හදලා දෙන හැටි? උතර භවපච්චා ජාති කියන එක හොඳට තේරුම් ගන්න ඕන. දැන් ඔබ සිතෙන් සිතන දේවල්, ක්‍රියා කරන දේවල් දැන් බලන්න සමහර වෙලාවට වතු පිටිවල ඇවිද එහි අගමුල හොයා ඒකෙම ඉන්න චේතනාව පහළ කරන්නේ එක්කෝ රබර්වත්, එක්කෝ තේවත්, එක්කෝ කුඹුර, එක්කෝ ඔය මොනෝ හරි දෙක, එක්කෝ පොල් වත්තක ඔළුව වැඩ කරන්නේ ඒකෙමයි, ඉඩමේමයි. ඒතර කර්ම සකස් වෙවි තියෙන්නේ ඒකේ. මැරුණා, මැරිච්ච ගමන් භවපච්චය ජාතිනේ ඒකම බදාගෙන උපදිනවා. പ്രേතවල ලෝකවල යන්නේ ගොඩාක් අය එහෙමනේ. ඇයි හිතේ പ്രേතකම වැඩ කරනවා. දරු මල්ලු, ඉඩ කඩන්, වතු පිටි, යාන වාහන, ආභරණ, මිල මුදල් ඒ වගේම හිත වැඩ කරනවා. කර්ම සකස් වෙන්නේ ඊට අනුව. പ്രേතෙක් විදියට කර්ම සකස් වෙනවා. ඊට අනුව උපතක් සිද්ධ වෙනවා. ඊට පස්සේ പ്രേත ලෝකේ ජරා මරණ. ඒ නිසා දැන් ඔබ යම් විදියකට හිතනවද? ඒ හිතන හැම මොහොතකම ඔබට උපතක් සකස් වෙනවා. ඔබ යම් විදියකට චේතනා පහළ කරනවද? ඊට අනුව උපතක් සකස් වෙනවා. ලෝකෙට ඒව ප්‍රකට වුණත්, ලෝකෙට ප්‍රකට නොවුණත්. එතකොට අපි මේක තේරුම් ගන්න ඕනේ. මේක අපිට වැළැක්විය හැකි දෙයක් නෙවෙයි.
චේතනාව පහළ වෙනකොට කර්ම සකස් වෙනවා කියන එක අපිට වළක්වන්න බෑ. ඒකයි. ඒකට අපිට තියෙන්නේ දැන් අපි හිතන්නකෝ අපේ ජීවිතයේ දැන් අපි කියමු කර්ම සකස් වීම. ප්‍රාණඝාතයක් කළොත් එimhe අඩු ආයසෙන් මැරෙන විදිහට උපත් සකස් වෙනවා. ඊළඟට සොරකමක් කළොත් විදිහට දුප්පත් තැනක උපත සකස් වෙනවා. සල්ලාලකම් අපින් සිද්ධ වෙනකොට ඒ ආදරේ අඩු ලැබෙන විදිහට අපේ උපත සකස් වෙනවා. හිතන දේවල් වලට චේතනාවට අනුව සිද්ධ වෙන දේවල් භවපච්චය ජාති. ඒතර මේ ජීවිතේ මේ වගේ අම්මා කෙනෙක්, මේ වගේ තාත්තා කෙනෙක්, ඊළඟ මේ වගේ සහෝදරයෝ, ඒ වගේම මේ විදිහේ පරිසරයක් අපිට හැදුනේ කොහොමද? ඊළඟ ඒ ඔක්කොම සංසාරේ කරපු කර්මත් එක්ක. අපේ ජීවිතේ චේතනාව ක්‍රියාත්මක වීමත් එක්ක. එතකොට මේක සකස් වෙවි අනේක වැළැක්වීම පිණිස තමයි මේ සත්‍ය ස්වභාවය අවබෝධ කරගන්න ඕනනේ. දැන් ඔබ හිතන්න බලන්න සාමාන්‍ය මිනිස්යාගේ ජීවිතේ මේ සමහර අයට තියෙනවා කෙලෙහි ගුණ පිහිටනවා, කෘත ගුණ පිහිටනවා, ඒ වගේ ගුණවත්කම් පිහිටනවා, සත්පුරුෂකම් පිහිටනවා, ඉක්මනට ගුරු ගෞරවයේ පිහිටනවා, ඊළඟට දහම් ගෞරවයේ, සංඝ ගෞරවයේ, බුද්ධ ගෞරවයේ පිහිටනවා. එතකොට ඒ වගේම වැරදි අමතක කරනවා, අනිත් අයට සමාව දෙනවා. මේ වගේ සත්පුරුෂ ගති පිහිටනවා මිනිස්සු තුළ. එතකොට සමහර අයට ඒක පිහිටන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? ඒකට තියෙනවා නිත්‍යපකරණේ කංචාන මහරහතන් වහන්සේ දේශනා කරනවා. මේවා වෙන්නේ කලින් Taman සංසාරේ සුචරිතේ පුරුදු කරපු කී විපාකයක් විදිහට මේ ජීවිතේ සත්පුරුෂ ගති පිහිටනවා. සංසාරේ දුස්චරිතේ පුරුදු කිරීමේ විපාකයක් විදිහට අසත්පුරුෂ ගති පිහිටනවා. ඒතර කොහොමද කර්ම සකස් වීමත් එක්ක ලැබිච්ච උපතේ ස්වභාවය කොහොමද? ඉතින් ඒ නිසා අතපය වකුටු වෙලා උපදිනවා. ආය සඳ වෙලා අතපය කොර වෙලා උපදිනවා. කම් බීරි වෙලා උපදිනවා. කාටහඬේ ප්‍රශ්න, ඉගෙන ගැනීමේ ප්‍රශ්න, යමක් තේරුම් ගැනීමේ ප්‍රශ්න, මේ ඔක්කොම සහිත උපතක් ඇයි හැදෙන්නේ? තමන්ම චේතනාව පහළ කරලා කරපු කර්මත් එක්කනේ. මේ ලෝකේ සත්වය ඇයි වෙනස් වෙලා? ඇයි ලෝකයේ සත්වය එකිනෙකා බෙදිලා ගිහිල්ලා? උස් පහත්කම් ඇයි මේ? නිරෝගී බව, ඒ වගේම රෝගී බව, ලස්සන, කැත, උස් පහත් බව, දීර්ඝායුෂ, මේ ඔක්කො ඒ වගේම අල්පායුෂ්ක බව. මේවා තුල වෙනස මොකද්ද? තමන්ම කරගත්ත කර්මය. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ කම්මස්ස කාමානව සත්තා. කර්මය තමයි තමන්ගේ දේ කරගත්තේ. කම්ම දායාදෝ, කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණෝ. කොච්චර වචනකින් කර්මය කියන එක කොච්චර වචන වලින් විස්තර කළාද? තමන්ගේ දේ කර්මය කිව්වා. ඊළඟට දෑවැද්ද කර්මය කිව්වා. කම්ම යෝනි උපන් ස්ථානයේ කර්මය කිව්වා. ඊළඟට පිරිසරණ කර්මය කිව්වා. ඉතින් මේ විදිහට යං කම්මං කරිසanti කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති. තමන් හොදක් හෝ නරකක් හෝ කළොත් ඒක තමයි තමන්ට දායාදී බවට පත් වෙන්නේ. එහෙනම් භවය කියන එක අපි අද විස්තර කරගත්තා. විපාක විඳීම පිණිස කර්ම සකස් වීම. විපාක විඳීම පිණිස තමයි සියලුම දෙනාට කර්ම සකස් වෙන්නේ. විපාක නැතිවීම පිණිස නෙවෙයි. එතකොට රහතන් වහන්සේට තමයි කර්ම සකස් වීමක් නැත්තේ. විපාක විඳීම පිණිස කර්ම සකස් වීමක් නෑ රහතන් වහන්සේට. ඒ නිසා උපත කියන එක දෙන්නේ නැහැ. ඒ නිසා ජරා මරණ කියන එක රහතන් වහන්සේත් එක්ක රහතන් වහන්සේගේ ජීවිතේ පටිච්චසමුප්පාද සකස් වෙනවා කියලා එකක් නැහැ. එතනින් මෙහා සියලු දෙනාට කර්ම සකස් වෙනකොට ඊට අනුව උපතක් හැදෙනවා. උපතට අනුව ජරා මරණ සිද්ධ වෙනවා. එහෙනම් අද අපි තේරුම් ගන්නට භවය කියන එක විපාක විඳීම පිණිස කර්ම සකස් වීම භව තුනක් තියෙනවා. කාම භව, කාම ලෝකේ ඉපදීම පිණිස කර්ම සකස් වීම. රූප භව, රූප ලෝකේ විපාක විඳීම පිණිස කර්ම සකස් වීම. අරූප භව, අරූප ලෝකේ විපාක විඳීම පිණිස කර්ම සකස් වීම. ඔන්න ඔය විදිහට තමයි භවය කියන එක තියෙන්නේ. භවපච්චා ජාති,
ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. ඉතින් කර්ම සකස් වීම තුලින් උපදිනවා. දැන් උපතක් වෙනස කර්ම සකස් නොවුනා නම් කිසිසේත් උපදින්නේ නැහනේ. කොහේ හරි ලෝකෙක කොහේ හරි තැනක ඉපදෙන්න කර්මය සකස් වෙලානේ. ඒතර මේකේ තියෙන භයානක බව හිතන්න. ඔබ කරන දේෙන් ඔබ යම් තැනක උපදින්න කර්ම සකස් වෙනවා. ඔබගේ චේතනාව ඔබගේ කර්මය. ඉතින් ඒ නිසා භාග්‍යවත් බුදුරජාන් වහන්සේ කාටවත් මේ නිරූල් කරගන්නට නොහැකි වූ මේ සසරේ පැවැත්ම සසර ගමන ওই විදිහට නිරූල් කළා. ඒ නිසා හොඳට මේ කාරණාව තේරුම් ගන්න. මේව නුවණින් විමසලා අවබෝධයක් කරා හිත පිහිටවන ආකාරය අපි ඉදිරියට කියලා දෙනවා. දැනට මේ ආකාරයෙන් තේරුම් ගන්න. අද අපි ඉගෙන ගත්තේ භවය. භව තුනක් තියෙනවා. කාම භව, රූප භව, අරූප භව. භවය කියන එක අපි සිංහලෙන් විස්තර කරගත්තා. විපාක විඳීම පිණිස කර්ම සකස් වීම. ඉතින් ඒ නිසා අපිටත් සසර දුකෙන් නිදහස් වෙන්න අද ධර්ම ශ්‍රවණය හේතු වාසනාම වේවා.